අයිබෝවන් අද මම ඔයගොල්ලෝ එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද කියන එක ගැන. පළවෙනිම දේ තමයි උප්පැන්න විවාහ මරණ සහතික පිටපත් අපිට ලබා ගන්න ඕන නම් හිම අපිට කරන්න තියෙන්නේ ඒ උප්පැන්න හරි විවාහ හරි මරණ සහතිකේ හරි අංකය ඒ වගේම දිනය නිවැරදිව යොදලා සම්පූර්ණ කරපු අයදුම් පත්‍රයකට රුපියල් 120ක මුදලක් ගෙවීමයි කළ යුතු දේ වෙන්නේ. ඊළඟ කාරණාව ගත්තොත් එහෙම උප්පැන්න හරි විවාහ හරි මරණ සහතික පිටපත් ලබා ගන්න අපිට ඕනේ වුණත් අපි ඒකේ අංකය දන්නේ නැත්නම් එහෙම ඒ සඳහා අපි ඒගොල්ලන්ට සොයා බලලා අපට අපේ පිටපත දෙන්න කියලා තමයි ඉල්ලීමක් කරන්න වෙන්නේ. එහිදී ඒගොල්ලෝ අපට රුපියල් 250ක ගාස්තුවක් අය කරනවා. ඊට අමතරව වැඩි වෙන හැම පිටපතකටම රුපියල් 120 බැගිනුත් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඊළඟට තවත් දෙයක් තමයි අපට අපේ උප්පැන්න විවාහ මරණ සහතිකවල පිටපත් ලංකාවේ තියෙන ඕනෑම දිස්ත්‍රික්කයකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපට සංශෝධනය කරපු උප්පැන්න විවාහ මරණ සහතිකවල පිටපතක් ලබා ගන්න ඕනේ වෙනවා නම් ඒ වගේ වෙලාවෙදී අපි පුරවන අයදුම් පත්‍රයේ වම් පැත්තේ ඉහළ කෙළවරේ අපි සංශෝධිත පිටපත අවශ්‍ය වේ කියලා ලියන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි උප්පැන්න ඒ වගේම මරණ සහතිකවල සංශෝධනය කරපු එහෙමත් නැත්නම් සංශෝධනය කරන්න හරි වෙනස් කිරීමක් හරි කරගන්න ඕන නම් එහෙම ඒ සඳහා අපි ඒ සහතික ලියාපදිංචි කරලා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තමයි ඒ ඉල්ලීම කරලා අවශ්‍යතාවය ඉටු කරගන්න වෙන්නේ. ඒ වගේම උඩරට විවාහ සංශෝධනයක් කරගන්න ඕන නම් අපිට ඒකත් රෙජිස්ට්‍රාර් අංශය මගින් කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය නීතිය යටතේ සිද්ධ කරපු විවාහ සහතිකවල තියෙන දෝෂ නිවැරදි කරගන්න නම් අපි දිසා අධිකරණයේ නඩු පවරා ඒ සංශෝධනය කිරීම සඳහා නියෝගයක් ලබා ගන්න අවශ්‍යයි. ස්තුතියි.